වංශේ හොඳට තියෙන කොල්ලෙක් හම්බුණු ඒත් හොඳයි. රූපේ ලස්සනට තියෙන කොල්ලෙක් හම්බුණා ගොඩාක් හොඳයි. දැනුගත්කම ධනෙ තියෙන කොල්ලෙක් හම්බුණොත් ගොඩාක් හොඳයි. හැබැයි සැනසille පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් සිල්වත් කොල්ලෙක් හම්බුණා. දැන් ලස්සන ගෑනු ළමයි, ධනවත් ගෑනු ළමයි, උගත් ගෑනු ළමයි කොල්ලෙක් කසාද බඳිනවා. බැන්දට පස්සේ මේ කොල්ලට හදිස්සියේ රට යන්න සිද්ධ වෙන අවුරුදු 3කට. තමන් බැඳපු කෙල්ල ගැන කිසිම බයක් සැකක් නැතුව මේ කොල්ලට රට යන්න පුළුවන්නේ කෙල්ලගේ රූපේ විශ්වාස කළාද, උගත්කම විශ්වාස කළාද, කෙල්ලගේ ධනෙ විශ්වාස කළාද, කෙල්ලගේ නෑදෑය විශ්වාස කළාද, කෙල්ලගේ සිල්වත්කම විශ්වාස කළා. ආයෙසරයක් කියන්න තමන්ගේ මහත්තයා ගෙදරින් එළියට යනවා. ගිහිල්ලා කොළඹ යනවා, එහෙම යනවා, වාහන අරන් යනවා. දවස් 2-3කට පස්සේ ගෙදර ඉන්නේ. තමන්ගේ මිනිස්සයා ගැන කිසිම සැකයක් බැඳපු කෙල්ලට නැත්තේ සැනසille පවුල් කන්න පුළුවන් වෙන්නේ මහත්තයාගේ ලස්සන විශ්වාස කළාද, ධනෙ විශ්වාස කළාද, උගත්කම විශ්වාස කළාද, මහත්තයාගේ සිල්වත්කම විශ්වාස කළාද. එහෙනම් අද කාලේ කොල්ලෙක් කෙල්ලෙක් තෝරද්දී ලස්සනද බලන්නේ, උගත්කමද බලන්නේ, ඊළඟට රැකියාවද බලන්නේ, සීලෙද බලන්නේ. බලන්නෙම නැත්තේ මොකද්ද? සීලෙ බලන්නේම. දැන් පෞල් ජීවිත අසාර්ථක සහ දුක් විඳින්න හේතුව බලන්න. එහෙනම් හැම පොරොන්දමක්ම ගලපලා සීල පොරොන්ද